හැලෝ ගයිස්, අද මම හදන්න යන්නේ ලූණු වලින් හදන සුපිරි ලූණු චට්නියක්. මං ඕනට්ටුවක් කාලනවා උඹලා ජීවිතේට ලූණු වලින් චට්නි නම් හදලා කාලා නැතුව ඇති. මේක උඹලා එකපාරක් හැදුව ලූණු ගෙඩියක් දැක්කොත් චට්නියක් හදන්න හිතන තරමටම මේක රසයි. මේක මාස ගාණක් කල් තියාගෙන කන්න පුළුවන්. මේකට පොඩි ලූණු ගත්තොත් රස වැඩි. ඒත් අද මම ගන්නේ ලොකු ලූණු. මේක හුමාලෙන් හොඳට තම්බ ගන්න ඕනේ. මේක උඹලට ඇල්මිනියම් කොලේ යොදලා අවන් එකේ බේක් කරගන්නත් පුළුවන්. ඒ ටික හොඳට තැම්බෙන්න තියලා අපි වේලිච්ච මිරිස් ටිකක් අරගෙන ඒ ටිකේ ඇට ටික අයින් කරලා අපි උණු වතුරෙන් ටික වෙලාවක් ඔය ටික තම්බ ගන්න ඕනේ. උඹලා ඔය ටිකේ ඇට ටික විසික් කරනවම නෙමෙයි ඒ ටිකත් ඕනේ. ඒ ටික තැම්බෙනකන් අපි කොත්තමල්ලි උළුහල් සූදුරු ටිකක් හොඳට බැදගෙන රස්නේ පිටින්ම අපි ඔය ටික හොඳට කොටා ගන්න ඕනේ. උඹලා ඔක බ්ලෙන්ඩර් කරනවම නෙමෙයි. හොඳේ. මේ වගේ වෙනස් වගේම රස රෙසිපි තින් උඹලට මගෙන්ම තමයි හොයාගන්න පුළුවන්. ලූණු ටික බාගෙට නෙමෙයි අතින් ඇල්ලුවත් පොඩි වෙන සයිස් එකට තමයි අපි ඔය ටික තම්බ ගන්න ඕනේ. දරුවනේ ආදරින් කියන්නේ මේ ටික බ්ලෙන්ඩර් කරන්න නම් එපා. මේ ලූණු වල තියෙන අර තන්තු ගතිය අපිට ඕනේ. ඒක නිසා උඹලට කැමති එකකින් ඔය ටික හොඳට පොඩි කරගන්න. ඒවා උඹලට මම පේජ් එකේ වීඩියෝ එකක් දාන්න ඕනි මට හදන රෙසිපි නෙමෙයි. කාලයක් තිස්සේ වැරදි හදලා මහන්සි වෙලා මම ඉගෙනගත්තු වටින රෙසිපි මේ උඹලට දෙන්නේ. විනාඩි 5ක් විතර පොඟවගත්තු වේලිච්ච මිරිස් ටිකට අපි සුදු ලුණු බිකි දෙක තුනකුත් දාලා අපි ওই ටික හොඳට බ්ලෙන්ඩර් කරලා පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි තෙල් ටිකකට අබ ටිකක් පුපුරන්න දාලා සුදු ලුණු ටිකකුත් ඒකට ෆ්‍රයි වෙන්න දාලා අපි අර වේලිච්ච මිරිස් වල ඇට ටිකක් ඉතුරු කරගත්තේ අන්නේ ටිකත් ඕකට එකතු කරලා අපි ෆ්‍රයි වුණාට පස්සේ කරවින්ට ටිකකුත් දාලා ලිපේ ගින්දර හොඳට මඩු කරලා අපි අර බ්ලෙන්ඩර් කරගත්තු මිරිස් ටික ඕකට එකතු කරගන්න. උඹලා ගින්දර වැඩි කරගෙන ඕක කර ගන්නව එහෙම නෙමෙයි. දැන් ඉතින් මේකට කරන හැම දෙයක්ම කරන්නේ අඩු ගින්දරේ. අවශ්‍ය ගානට ලුණුත් එකතු කරගෙන අපි ওই මිරිස් වල තියෙන වතුර ගතිය යනකම් තෙලේ හොඳට ওই ටික ෆ්‍රයි කරගන්න. ඔන්න ඔය ගානට පදමට ආවට පස්සේ ගයිස් අපි ඕකට සියඹලා අයිස් ටිකක් එකතු කරගන්න. සියඹලා වල ඇඹුල් ගතිය වැඩි නම් සීනි චුට්ටකුත් එකතු කරගත්තට කමන්නේ. ඊට පස්සේ අපි අර පොඩි කරගත්තු ලුණු ටික තියෙන්නේ. අන්න ඒ ටික හිමීට එකතු කරගන්න ගමන් අපි අඩු ගින්දරේ ওই ටික හොඳට කුක් කරගන්න ඕනේ. මේ වැඩේට ටික වෙලාවක් යනවා. අපි ඔය ලුණු වල තියෙන වතුර ගතිය අඩු වෙනකම්ම ওই ටික හොඳට කුක් කරගන්න ඕනේ. අන්න දැක්කද උඹලා ඔගේ පාට වෙනස් වෙන්නේ. ඔන්න ඔය පදමට ආවට පස්සේ අපි අර කොටාගත්තු සූඳු කුරු ටිකත් ඕකට එකතු කරගන්න ඕනේ. ටික වෙලාවක් හැඳි ගන්නකොට මේ පේස්ට් එක ඇතුලේ හැංගිලා තියෙන තෙල් ටික හොඳට එළියට උනනවා. අන්න ඒක තමයි ගයිස් හරිම පදම. මේකේ පෙනුම වගේම තමයි මේකේ රස නම් කියලා වැඩක් නැහැ. උඹලට මේකත් එක්ක කණ්ඩ බැරි මගුලක් නැහැ. අම්මට දිරි බත් පරාට කිරිබත් මැරි හැකි. මෙච්චර රස රෙසිපි දෙන එකේ අනිවාර්යෙන් උඹලා මගේ කුක් ලයික් ෂෙහන් පේජ් එක ෆලෝ කරගෙන යමන්ලා. එතකොට මට උනත් ආදරයක් හිතෙන්නේ උඹලා ගැන. එහෙනම් ඉතින් උඹලත් හදාගෙන කාහල්ලා මයි යනවා.